ආයිබෝන් පුතේ අද අපි එකතු වෙන්නේ ඔයාලගේ ගෲප් එකට මම දාලා තියෙන ගණිතය හඳුනා ගැනීමේ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ටික සාකච්ඡා කරන්න. ඔයාලට මම දැන් මේක සති එකමාරකට කලින් දාපු පේපර් එකක් ගොඩක් අයට හම්බෙලා තිබුණා. ගෲප් එකට දැම්ම සමහර කට්ටියට ඩවුන්ලෝඩ් කරගන්න බෑ කියලා තිබුණා. ඊට පස්සේ මම අදත් ආයෙම දැම්මා. මං හිතනවා ඔයාලාට පේපර් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙලා ඇති කියලා. කොහොම වුණත් කමක් නැහැ. මේ අපි පේපර් එක සාකච්ඡා කරගෙන යමු. බලමු උත්තර ටික කොහොමද ගන්න කියලා. මං ඔයාලට කලින් කියලා ඇති පුතාලා අනිවාර්යයෙන්ම මම සපයලා තියෙන වීඩියෝ ටික බලන්න. එතකොට නොදන්න දේවල් ගොඩාක් ඉගෙනගෙන මේ පේපර් එකට වැඩි ලකුණු ගන්න පුළුවන්. හරිද? ඔයාලා මතක තියාගන්න ඕන මේකේ පළවෙනි කොටසට කෙටි ප්‍රශ්න තියෙන්නේ. කෙටි ප්‍රශ්න කීයක් තියෙනවද පුතේ? කෙටි ප්‍රශ්න 25ක් තියෙනවා. කෙටි ප්‍රශ්න 25න් එක ප්‍රශ්නයකට ලකුණු 2 ගානේ හම්බ වෙනවා. එතකොට ලකුණු 50ක් ඒකට. අපි ඒක හින්දා ඉස්සෙල්ලා කෙටි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරලා යමු. සංඛ්‍යා බලන්න පළවෙනි ප්‍රශ්නේ. සංඛ්‍යා රේඛාවක බිඳුවේ සිට දකුණු පසට ඇති සංඛ්‍යා හඳුන්වන්නේ කුමන නමකින්ද? බිඳුවේ ඉඳලා දකුණු පැත්තේ තියෙන්නේ මොන සංඛ්‍යාවද පුතේ? බිඳුවට දකුණු පැත්තෙන් තියෙන්නේ මොන සංඛ්‍යාවද? ධන සංඛ්‍යා. බිඳුවට දකුණු පැත්තෙන් තියෙන්නේ ධන සංඛ්‍යා. එහෙනම් පළවෙනි එකට උත්තරේ ධන සංඛ්‍යා. හරි. දෙවෙනි ප්‍රශ්නේ බලන්න පුතේ. දෙවෙනි ප්‍රශ්නේ කියනවා ඍණ 5 සහ ධන 3 යන සංඛ්‍යා දෙකෙන් විශාල සංඛ්‍යාව කුමක්ද කියලා අහන්න. ඍණ 5 සහ ධන 3 කියන ඉලක්කම් දෙකෙන් විශාල සංඛ්‍යාව කුමක්ද කියලා අහන්න. පුතේ ඍණ 5 කියන්නේ වම් අත පැත්තේ තියෙන එකක්. ධන 3 කියන්නේ දකුණු අත පැත්තේ තියෙන එකක්. එහෙනම් ධන 3 තමයි විශාල. එහෙනම් විශාල සංඛ්‍යාව ධන 3. තුන්වෙනි ප්‍රශ්නේ බලන්න පුතේ. සංඛ්‍යා රේඛාවක් භාවිතයෙන් ධන 2 එකතු කිරීම ධන 3 අගය සොයන්න. ලේසි පුතේ. හරි. ධන 2ට 3ක් එකතු කරන් තියෙන්නේ. මුලින්ම තියෙන්නේ නැවතිලා ඉන්න තැන. හරි. නැවතිලා ඉන්නවලු පුතේ 2. පුතේ පනින්නලු 3ක් දකුණට. හරි. 3ක් දකුණට පයින් 1යි 2යි 3යි. පුතේ උත්තරේ ධන 5යි. ඔය විදිහට අපට උත්තරේ ගන්න පුළුවන්. සංඛ්‍යා රේඛාවෙන් ගණන් හදන්න අමාරු කට්ටිය අනිවාර්යෙන් සංඛ්‍යා සදිස සංඛ්‍යා කියලා පාඩමක් මම දාලා ඇති. ඒකේ වීඩියෝ 5ක් තියෙන පුතේ. ඒක බැලුවා නම් ඔයාලට ලේසියෙන්ම මේ ගණන් ඕන එකක් හදන්න පුළුවන්. හරිද? අනිවාර්යෙන් මේ තේරෙන්නේ නැති ළමයි අනිවාර්යෙන් ඒ වීඩියෝ එක බලන්න. හරි? උත්තර ටිකට හරි ළමයි හරි දාගන්න. ඊළඟට බලන්න හතරවෙනි ගාන. සදිස සංඛ්‍යා ඇසුරෙන් ලියන්න. මුහුදු මට්ටමේ සිට මීටර් 10ක් ඉහළින්. මුහුදු මට්ටමේ සිට මීටර් 10ක් ඉහළින් කිව්වට පස්සේ පුතේ මෙහෙමයි වෙන්නේ. හිතන්නකෝ මේ මුහුදු මට්ටම මෙතන තියෙන. මුහුදු මට්ටම පුතේ මුහුදු මට්ටම මේක නම් ඒකට මීටර් 10ක් ඉහළින් කිව්වට පස්සේ මුහුදු මට්ටම තමයි බිඳුව කියලා අපි සලකන්නේ. එහෙනම් මීටර් 10ක් කියලා කිව්වේ 10යි m එන්න අදාළ ස්ථානය. ඔන්න පුතේ අදාළ ස්ථානය. හරි මෙන්න මුහුදු මට්ටම බිඳුව කියලා සලකනවා. මීටර් 10ක් ඉහළින් කිව්වන් පස්සේ මේ විදිහට මීටර් 10 ලකුණු කරලා හරහන් ඇතුලේ මේ ගානේ කියන අදාළ ස්ථානය කියලා යෙදුවනම් ඔයාලගේ ගාන හරි. හරි. කට්ටියට පැහැදිලි. ලේසි ගණන්. හරි. ඊළඟට බලන්න පුතේ පස්වෙනි එක. ප්‍රශ්නාංක 5 x ධන 5 යන කුමන ආකාරයේ ප්‍රකාශනයක්ද? පුතේ x ධන 5 කියන්නේ වීජීය ප්‍රකාශනයක්. අපි නොදන්නා පදයක් තියෙන ප්‍රකාශනයට අපි මොකද කියන්නේ? වීජීය ප්‍රකාශනයක් කියලා කියනවා. වීජීය ප්‍රකාශන කියලා කියනවා. වීජීය ප්‍රකාශනයක්. හයවෙනි ගාන බලන්න පුතේ. a සමානයි 3 නම් a ධන 10 අගය සොයන්න. පුතේ වීජීය ප්‍රකාශනයක් තියෙනවා a එකතු කිරීම 10 කියලා. a එකතු කිරීම 10. මතක තියාගන්න මේ a ධන 10 නෙවෙයි. හරිද? කොහොමද a එකතු කිරීම 10. පුතේ සිම්පල් a කියන්නේ කීයලුද 3යි. එහෙනම් මම a වෙනුවට දානවා 3 ඉලක්කම.
හරි 3 එකතු කිරීම 10 කීයද පුතේ 3 එකතු කිරීම 10 උත්තරේ 13යි ලේසි ප්‍රධාන ප්‍රශ්න අංක 6ට අපි ලිව්වා කෙටි ප්‍රශ්න 6ට ලිව්වා 7 වෙනි ප්‍රශ්නේ 4x යන්නේ x සංගුණකයේ කුමක්ද පුතේ 7 වෙනි ගාන සංගුණක ගැන තියෙන්නේ 4x කියන කෙනාගේ කියන ප්‍රකාශයේ x සංගුණකයේ පුතේ මේ නොදන්නා පදයට ඉදිරියෙන් නැති පදේ තමයි අපි මොකද කියන්නේ නොදන්නා පදයට එක්ක ගුණ වෙලා තියෙන සංඛ්‍යාත්මක අගයට අපි කියන සංගුණකය මේකේ සංගුණකය කීයද සංගුණකය 4 පුතේ සංගුණකය 4යි සංගුණකය 4යි 8 වෙනි ප්‍රශ්නේ x ගෙන් 3ක් අඩු කිරීම යන වීජීය ප්‍රකාශනයක් ලෙස ලියන්න x ගෙන් 3ක් අඩු කිරීම වීජීය ප්‍රකාශනය කියලා ලියන්නේ කොහොමද පුතේ x අඩු කිරීම 3 ඔය විදිහට ලියන්න පුළුවන් පුතේ මේ දෙන උත්තර මේ විදිහටම තියෙන්න ඕන මේ විදිහටම තියෙනවා නම් විතරයි ඔයාලට ලකුණු දෙක හම්බෙන්නේ හරි මේ එක කොටසක් හරි අඩු වෙලා තියෙනවා නම් හරි සංඛ්‍යා රේඛාව ඇඳලා නැත්තම් හරි ඊට පස්සේ මෙන්න මේ රේඛාවක් ඇඳලා නැත්තම් නිකන් මීටර 10 කියලා දාලා තියෙනවා නම් එක ලකුණක් අඩු වෙනවා මේ 6 වෙනි ප්‍රශ්නේ ඉස්සෙල්ලා ප්‍රකාශනයේ ලියලා ඒ වෙනුවට 3 ඉලක්කම දාලා එකතු කිරීම දාලා 10 දාලා තමයි උත්තරේ 13යි කියලා ගන්න ඕන නැත්තම් එක ලකුණක් අඩු වෙනවා නිකම්ම 13යි දාලා තියලා තිබුණොත් ලකුණයි දෙන්නේ ලකුණු දෙක හම්බෙන්නේ නැහැ හරි 9 වෙනි එක බලන්න අංශක 90ට වඩා අඩු කෝණ හඳුන්වන නම කොහොමද පුතේ අපි ඉගෙන ගත්ත කෝණ පාඩම බලන්න හරි කෝණ පාඩම අමතක කට්ටිය කෝණ පාඩම දන්නේ නැති කට්ටිය කෝණ පාඩම මම දාලා තියෙනවා කෝණ පාඩමේ වීඩියෝ ගොඩක් දාලා තියෙනවා අනිවාර්යෙන් කෝණ පාඩම බලන්න අපි කියනවා පුතේ අංශක 90ට වඩා අඩු කෝණ වලට මොනවා කියලාද සුළු කෝණ කියලා සුළු කෝණ කියලා කියන්නේ අපි අංශක 90ට වඩා අඩු කෝණ වලට 9 වෙනි ප්‍රශ්නේ ඍජු කෝණයක් යන අංශක කීයක කෝණයක්ද පුතේ ඍජු කෝණයක් කියලා කියන්නේ මොකද්ද ඍජු කෝණයක් කියලා කියන්නේ අංශක 90ක් ඍජු කෝණයක් කියන්නේ අංශක 90ක් අංශක 90ක් තමයි ඍජු කෝණයක් කියලා කියන්නේ හරි 11 අංශක 120ක කෝණයක් අයත් වන කෝණ වර්ගය කුමක්ද පුතේ අංශක 120 කියන්නේ 90ට වැඩි අපි කියවා 90ට වැඩි සහ 180ට අඩු කෝණ වලට මොනවා කියලාද මහා කෝණ කියලා අංශක 90ට වැඩි 180ට අඩු කෝණ 90ට වැඩි 180ට අඩු මොකද්ද පුතේ නම ඒකට කියනවා අපි මහා කෝණ කියලා මහා කෝණ හරි අනේ 11 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 12 බලන්න කෝණ මැනීමට ගන්නා උපකරණය කුමක්ද අපි ඉගෙන ගත්ත පුතේ මම සාකච්ඡා කරනවා පාඩමේ කෝණ පාඩම බැලුවා නම් ඔයාලා දන්න කෝණ මනින්න පාවිච්චි කරන උපකරණය මොකද්ද කෝණමානය මේක කවකටු පෙට්ටියේ තියෙන උපකරණයක් කෝණමානය තමයි පාවිච්චි කරන්නේ 13 බලන්න පුතේ අසමානතා ලකුණ යොදා හිස්තැන් පුරවන්න පුතේ ධන 8 තියෙනවා මේ පැත්තේ මෙතන හිස්තැන් ටිකක් තියෙනවා ඊට පස්සේ තියෙනවා පුතේ ඍණ 12 තියෙනවා කවුද කියනවා අපෙන් අහනවා කවුද විශාල කවුද කුඩා කියලා අහනවා හරි පුතේ සංඛ්‍යා රේඛාවක ධන 8 තියෙන්නේ දකුණු පැත්තේ ඍණ 12 තියෙන්නේ වම් පැත්තේ තියෙන ඉලක්කම් පුංචි දකුණු පැත්තේ තියෙන ඉලක්කම් විශාලයි එහෙනම් පුතේ ධන 8 තියෙන්නේ දකුණු අත පැත්තේ සංඛ්‍යා රේඛාවේ ඍණ 12 තියෙන්නේ වම් පැත්තේ එහෙනම් මෙන්න මේ විදිහට එන්න ඕන මේ අසමානතා ලකුණේ කට ඇරෙන්න ඕන 8 පැත්තට ධන 8 පැත්තට කට වැහිලා තියෙන්න ඕන ඍණ 12 පැත්තට ওই විදිහට තමයි ඒක ගන්න පුළුවන් හරි 14 වෙනි එක බලන්න අසමානතාවයක් ලෙස ලියන්න කියලා තියෙනවා x අගය 5ට වඩා වැඩි පුතේ x වැඩිලු 5ට වඩා මෙන්න x ඉන්නවා වැඩි නම් වැඩි පැත්තට මොකෝ වෙන්න ඕන අසමානතාවයේ කට විවර වෙන්න ඕන නේ පුතේ අන්න එහෙනම් x වැඩි එහෙනම් x විශාලයි කාට වඩාද පුතේ විශාලයි කියලා කියන්නේ 5ට වඩා මෙන්න 5 ඉලක්කම දාන මේ විදිහට නම් 5 කුඩායි x විශාලයි හරි 5 කුඩායි x විශාලයි ඔය විදිහට එන්න ඕන 15 වෙනි එක බලන්න x ධන 2 කුඩායි 10 වන විට x සඳහා ගත හැකි එක් පූර්ණ සංඛ්‍යාවක් ලියන්න එක උත්තරයක් ලියන්නලු පුතේ
හරි x එකතු කිරීම 2 කියන ප්‍රකාශනය කුඩායිලු පුතේ 10ට වඩා 10ට වඩා කුඩායිලු 10ට වඩා කුඩායි නම් පුතේ අපි මොකද කරන්නේ x එකතු කිරීම 2 මේ පැත්තේ අඩු කිරීම 2 දාන්න 10 නුත් මොකද කරන්නේ දෙකක් අඩු කරන්න දැන් මේ එකතු කිරීම 2ට අඩු කිරීම 2 කැපෙනවා මේ අසමානතාවය එහෙමම දාන 10න් දෙකක් අඩු කරාම පුතේ කීයද 8යි මේ පැත්තේ x විතරයි ඉතුරු x කුඩායිලු පුතේ 8 ඉලක්කමට වඩා එහෙනම් ඒකේ තේරුම තමයි 8ට වඩා අඩු ඕනම ඉලක්කම මේකට ලියලා තියෙනවා නම් හරි දාලා ලකුණු දෙක දෙන්න මෙන්න මේ විදිහට හදලා තියෙන්න ඕන මේකට එක ලකුණයි උත්තරේට එක ලකුණයි හරි උත්තරේ මම ලියන්නම් මට පුතේ x වලට ගන්න පුළුවන් අගයන් ඕන තරම් තියෙනවා 8ට වඩා අඩු ඕනෑම අගයක් 8ට අඩු ඕනම ඉලක්කමක් ලියලා තියෙනවා නම් පුතේ උත්තරේට එයාට ලකුණු 1යි මේ හදන ක්‍රමෙත් දාලා තියෙනවා නම් ඒකට ලකුණු 1යි 15 වෙනි ප්‍රශ්නෙට ලකුණු 2 හැදෙන්නේ එහෙම හරි 16 වෙනි ප්‍රශ්නෙට යන් අපි 16 වෙනි ප්‍රශ්නෙට 8හි ප්‍රතිවිරුද්ධ සදිශ සංඛ්‍යාව කුමක්ද ඍණ 8 ප්‍රතිවිරුද්ධ පුතේ ඍණ වල ප්‍රතිවිරුද්ධ අගය මොකක්ද ඍණ 8 කියලා ඉලක්කමක් තියෙනවා මෙයාගේ විරුද්ධ පදේ මොකක්ද විරුද්ධ පදේ තමයි පුතේ ධන 8 හරි විශාලත්වයේ සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි ඍණ 8 විරුද්ධ පදේ ධන 8 17 වෙනි ප්‍රශ්නේ බලන්න සංඛ්‍යා රේඛාවක ඍණ දෙකට වම් පසින් නැති පළමු පූර්ණ සංඛ්‍යාව කුමක්ද පුතේ සංඛ්‍යා රේඛාවක් ගත්තම බිංදුව ඍණ 1 ඍණ 2 ඍණ 3 ඔය විදිහට තියෙනවා ඔය විදිහට සංඛ්‍යා රේඛාව තියෙනවා ඕකෙදි පුතාලා ඍණ දෙකට වම් පැත්තේ මෙන්න ඍණ 2 යාට වම් පැත්තෙන් තියෙන්නේ කවුද පුතේ ඍණ 3 හරි පුතේ උත්තරේ ඍණ 3යි පූර්ණ සංඛ්‍යාවක් කියන්නේ භාගත් නෙමෙයි දශමත් නෙමෙයි පුතේ ඍණ 3 කියන්නේ භාගත් නෙමෙයි දශමත් නෙමෙයි නේද එහෙනම් උත්තරේ ඍණ 3 හරි ලේසි ඔයාලට රූපයක ලකුණු කර ඇති අංශක 90 කෝණය අඳුනගන්නේ කොහොමද කියලා අහනවා අපි රූපයක ලකුණු කරලා තියෙන අංශක 90 කෝණය කොහොමද අඳුනගන්නේ කොහොමද පුතේ රූපයක ලකුණු කරලා තියෙන අංශක 90 කෝණයක් අඳුනගන්නේ හරිම ලේසි නේද රූපේ පුතේ කොහොමද තියෙන්නේ ඒක හරි රූපේ තියෙන්නේ පුතේ මෙන්න මේ වගේ එක හරි එන මේ කොටුව කෝණයේ කොටුවකින් ලකුණු කරලා තියෙන්නේ මේක තමයි අංශක 90 කියලා කියන්නේ එන මේ විදිහට රූපේ දාලා තියෙනවා නම් එයාට ලකුණු දෙකක් දෙන්න පුළුවන් 19 වෙනි ප්‍රශ්නේ බලන්න පුතේ සරල රේඛාවක් මත පිහිටි කෝණවල එකතු අංශක කීයද පුතේ අපි බද්ධ කෝණ ගැන කතා කරා සරල රේඛාවක් මත බද්ධ කෝණ ගැන හරි කෝණ පාඩම බැලුව කට්ටිය මේක ලේසියෙන්ම කරන්න ඇති මේ කෝණ ගණන් ටික සදිශ සංඛ්‍යා ටික බලපුව කට්ටිය සදිශ සංඛ්‍යා ගණන් ටික ලේසියෙන්ම කරන්න ඇති හරි දැන් බලන්න 19 වෙනි ප්‍රශ්නේ අහන්නේ සරල රේඛාවක් මත පිහිටි කෝණවල එකතු අංශක කීයද කියලා පුතේ සරල රේඛාවක් උඩ මෙන්න සරල රේඛාව මෙයාගේ උඩ තියෙන්නේ මොකද්ද හඳ පළුවක් තියෙන්නේ හඳ පළුවක් කියන්නේ ඒකේ අංශක 180ක් හඳ පළුවක් කියන්නේ අංශක 180ක් එහෙනම් මෙයාගේ උඩ මේ කොච්චර කෝණ තියුණත් ඒ ඔක්කොම එකට එකතු කරාන් පස්සේ මොකද පුතේ හැදෙන්නේ අංශක 180ක් හැදෙන්නේ හරි මම රූපේ දාලා පෙන්නන්නේ ඔයාලට පැහැදිලි වෙන්න රූපය අවශ්‍ය නැහැ අංශක 180යි කියලා තියෙනවා නම් ලකුණු දෙකම දෙන්න හරි 20 වෙනි ප්‍රශ්නේ බලන්න y 2y අඩු කිරීම එක ප්‍රකාශනයේ ඇති පද ගණන කීයද පුතේ 2y ඍණ 1 කියන ප්‍රකාශනයේ පද පුතේ මෙයා තමයි පළවෙනි පදේ මෙයා එක පදේ පුතේ ඍණ 1 තමයි දෙවනි පදේ එහෙනම් පුතේ පද කීයක් තියෙනවද පද 2යි 21 වෙනි ප්‍රශ්නේ බලන්න p සමානයි 5ද q සමානයි 2 නම් p ඍණ q පුතේ p අඩු කිරීම q කියලා එකක් තියෙනවා p සමානයි කීයද 5යිලු p සමානයි 5යි q සමානයි 2යි q සමානයි 2යි 5න් දෙකක් අඩු කරන්න කීයද පුතේ උත්තරේ 3යි p සමානයි 5යි p වෙනුවට 5 දැම්ම අඩු කිරීම එහෙමමයි q සමානයි 2යි q වෙනුවට 2 ඉලක්කම දැම්ම 5න් දෙකක් අඩු කරා 3යි උත්තරේ හරි ලේසි ඔයාලට පැහැදිලි පුතේ කොහොමද ඔන්න 21 වෙනකන්
අපි මෙතන හදලා තියෙනවා. ඔයාලා මේක වීඩියෝ එක ස්ටොප් කරලා ඉවර වෙලා උත්තර ටික ලියා ගන්න. හරිද? උත්තර ටික ලියා ගන්න වීඩියෝ එක ස්ටොප් කරලා ඉවර වෙලා මම ඊටු ටික එහා පැත්තේ හදනවා. හරි? උත්තර ටික ලියා ගන්න වීඩියෝ එක ස්ටොප් කරලා. හරි? මම එහා පැත්තේ ගණන් ටික මකලා ඊළඟ ගණන් ටික හදනවා. හරි. බලන්න පුතේ 22 වෙනි ගාන. පරාවර්ත කෝණයක් යන කුමක්දයි කෙටියෙන් දක්වන්න. පුතේ පරාවර්ත කෝණයක් කියන්නේ මොකද්ද? පරාවර්ත කෝණයක් කියන්නේ මොකද්ද? පරාවර්ත කෝණයක් කියලා කියන්නේ පුතේ අංශක 360ට අඩු 180ට වැඩි කෝණයක්. හරි? එහෙනම් 22 වෙනි ප්‍රශ්නෙට උත්තරේ එන්නේ කොහොමද? අංශක 180ට වැඩි අංශක 360ට අඩු කෝණ වේ. අංශක 180ට වැඩි අංශක 360ට අඩු කෝණ වේ. ඒවා තමයි පුතේ මොනවද පරාවර්ත කෝණ කියලා කියන්නේ. ඍණ 3 එකතු කිරීම ධන 2 අගය කීයද කියලා අහනවා. ඍණ 3 එකතු කිරීම ඍණ 2. හරි. ඍණ 3 එකතු කිරීම ඍණ 2 අගය කීයද කියලා අහනවා. ඍණ 3 එකතු කිරීම ඍණ 2. පුතේ බලන්න මේ ඍණ 3 කියන්නේ ණය 3යි. මම කියලා තියෙනවා සදිශ සංඛ්‍යා පාඩම බලන්න. ඍණ කියන්නේ ණය. මෙතන ණය 3යි. මෙතන තියෙන තව ණය 2ක්. ණය 3ට එකතු කරන්නලු ණය 2ක්. පුතේ කලින් ණය 3යි දැන් ණය 2යි ඔක්කොම ණය කීයද? ඔක්කොම ණය 5යි. ණය කියන්නේ ඍණ. උත්තරේ 5යි. නම් උත්තරේ ඍණ 5යි කියලා තියෙනවා නම් මේ විදිහට දාලා ප්‍රකාශනයේ ලියලා උත්තරේ ඍණ 5යි කියලා තියෙනවා නම් ලකුණු දෙකම දෙන්න. 24 වෙනි ගාන බලන්න පුතේ 24 වෙනි ගාන. ඒකේ තියෙනවා සංඛ්‍යා රේඛාවක බිඳුව සහ ඍණ 4 අතර ඇති පූර්ණ සංඛ්‍යා ලියන්න. හරි. පුතේ සංඛ්‍යා රේඛාවක් ගත්තොත් මම මෙතන බිඳුව කියලා දානවා. ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 ඔය විදිහට තියෙනවා. පුතේ ඍණ මේ බිඳුවයි ඍණ 4යි අතර තියෙන පූර්ණ සංඛ්‍යා මොනවද? ඍණ 3යි ඍණ 2යි ඍණ 1යි. පුතේ උත්තර 3ක් තියෙනවනේ. බිඳුවයි 4යි අතර. මෙන්න 4 මෙන්න බිඳුව. ඔය අතරේ තියෙන ටිකනේ අහන්නේ. අතරේ තියෙන කවුද පුතේ? ඍණ 1 ඍණ 2 ඍණ 3. ඔන්නේ උත්තර 3ම තියෙන්න ඕන. උත්තර 3ම තියෙනවා නම් තමයි ලකුණු දෙකක් තියෙන්නේ. එකක් හෝ දෙකක් තියෙනවා නම් එක ලකුණයි. 25 වෙනි ප්‍රශ්නේ පුතේ අන්තිම එක බලන්න. බිඳුව සදිශ සංඛ්‍යාවක්ද? ඔව්ද නැද්ද කියලා අහනවා. පුතේ බිඳුව සදිශ සංඛ්‍යාවක්ද පුතේ? මං කිව්වා බිඳුව කියන්නේ ධන හෝ ඍණ සංඛ්‍යාවක් නෙවෙයි. ධන හෝ ඍණ නෙවෙයි කියන්නේ සදිශ සංඛ්‍යාවක්ද පුතේ? නැත. නැහැ කියලා තියෙනවනම් නැත්තම් නැත කියලා තියෙනවනම් ලකුණු දෙකක් දෙන්න. අන්න පුතේ බිඳුව කියන්නේ සදිශ සංඛ්‍යාවක් නෙවෙයි. ශූන්‍ය කියන්නේ සදිශ සංඛ්‍යාවක් නෙවෙයි. හරි. පුතේ එහෙනම් ඔන්න කෙටි ප්‍රශ්න 25 සාකච්ඡා කරලා ඉවරයි. කෙටි ප්‍රශ්න 25ට ලකුණු ඔයාලට දැන් දාන්න පුළුවන්. ක්‍රමේත් එක්ක හදන ක්‍රමේත් එක්ක පිළිතුර තියෙනවා නම් ලකුණු 2යි. පිළිතුර විතරක් ලියලා තියෙනවා නම් 1 ලකුණයි. සමහර ගණන් වලට උත්තර 3ක් තියෙන 3ම තියෙන්න ඕන. සමහර ගණන් වලට උත්තර තියෙන 5ක් 6ක්. ඒකෙන් කැමති එකක් ලියන්න පුළුවන්. එකක් තියෙනවා නම් ලකුණු 2 හම්බ වෙනවා. හරි.